අද මාත් එක්ක බලමුද මගේ ටින්කර්බෙල් ඇඳුම හැදුනේ කොහොමද කියලා. දවස් ගාණක් සති ගාණක් තිස්සේ මහන්සි වෙලා මම මගේ සැලොන් එකේම තියාගෙන අම්මත් එක්ක මේ ඇඳුම හැදුවේ. ඉතින් මේක කරන්න විශේෂම හේතුව තමයි ෆැන්ටසි ෂෝ එකකට මම ඉදිරිපත් කළේ පොලිතින් වලින් ඇඳුමක්. ඉතින් ඔයාලා මේ දකින්නේ ඒක. ඉතින් මට හිතුණා දැන් පොලිතින් වලින් පත්තර වලින් එක එක ඔය පොල්ලතු ඒ වගේ එක එක දේවල් වලින් ඇඳුම් නිර්මාණය කරන පිටරට වලත් මම දැකලා තියෙනවා. ඒ දේවල් වලින් විතරක් නෙමෙයි ගොඩාක් ಜಾති එක එක අපිට හොයාගන්න තියෙන එක එක දේවල් වලින් ඇඳුම් නිර්මාණය කළා ඔය මොඩලින් ෂෝ වගේ තියෙන ඒවා මම පිටරට දැකලා තියෙනවා. මෙහි ෆැන්ටසි ෂෝ එකක් හරිම කලාතුරකින් දකින්න ලැබෙන්නේ. හරිම අඩුයි මෙහි එකක් දකින්න. ඉතින් මට අවස්ථාවක් හම්බුණා එක ෂෝ එකක ෆැන්ටසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න. ඉතින් මං හරි ආසාවෙන් ඒ දේ කළේ. ඉතින් මට හිතුණා වෙනස් දෙයක් කරන්න ඕන. දැන් අපි වෙනස් විදිහේ ද්‍රව්‍ය වලින් මේ නිර්මාණය කළත් මට ඕනේ වුණා මොකක් හරි දෙයක් ඒකේ විශේෂ කරලා කරන්න. ඒ නිසා මම මේ ටින්කර්බෙල් ඒ ටීම් එක තෝරගෙන ඒ විදිහට කළා. ඉතින් මගේ තාත්තා ගොඩක් උදව් කළා තට්ටු හදලා දෙන්න ගොඩක්. ඉතින් ඒක තට්ටු ගහන්න පුළුවන් විදිහටත් ඉතින් තාත්තා මට ඒක ලස්සනට හදලා දුන්නා. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි අම්මට තාත්තට. ඒ වගේම මට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා මගේ මිස් නිසා. ඉතින් මේ ඉන්නේ අපි ගිය කණ්ඩායම. ඉතින් මිස්ගේ ළමයි ටික තමයි ඉතින් මේ ඒ ෂෝ එකට ෆැන්ටසි නිර්මාණ ඉදිරිපත් කළේ. ඉතින් මේ තියෙන මගේ නිර්මාණය ටින්කර්බෙල්. එතකොට පං වලින් තව ඇඳුම් නිර්මාණයක් තිබ්බා. ඒ වගේම පොල් කොළ වලින් එකකුත් තිබ්බා. ඒකත් හරිම ලස්සනයි. ඒක මේ වීඩියෝ එකේ නැහැ. එයා ගියා ඒක ගන්න කලින්. මේ තියෙන පොලිතින් වලින් මේක පත්තර වලින් කරපු ලස්සන ෆ්‍රොක් එකක්. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මේ ඉන්නේ අපි කට්ටිය. ඉතින් හරිම සතුටුයි එදා කොහොම හරි ඉතින් මට දිනන්න හම්බුණා ෆස්ට් ප්ලේස්. මේ ඉන්නේ මගේ හයිය හැමදාම වගේ මාත් එක්ක ඉන්නවා හැමදේටම. මේ ඉන්නේ මිස්. ඉතින් ඔක්කොම ඉවර වෙලා අපි එද්දි නම් හොඳටම රෑ වුණා. ඉතින් හොඳටම මහන්සි කොච්චර මහන්සි දැනුණත් ඉතින් ගොඩාක් සතුටුයි මේක ලස්සනට කරන්න හම්බුණ එක ගැන. ගොඩාක් අයට මේක හිතාගන්නත් බැහැ මේක ගාබේජ් බෑග් වලින් කරපු නිර්මාණයක් කියලා. ඒත් ඉතින් මේක ගාබේජ් බෑග් වලින් තමයි කරලා තියෙන්නේ. ඉතින් ලස්සනයිනේ. මේ තියෙන ලස්සන ෆොටෝ ටික ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්නත් හම්බුණා. ඉතින් thank you මාව බලාගෙන අහගෙන හිටියට. ඉතින් අමතක නොකර මාව subscribe කරන්න. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝ ඔයාලට ගේන්න.